ස්වභාව දාමේ හරි අපූර්ව නීතියක් තියෙනවා. ඊට තමන්ගේ ගින්නෙන් දැවෙන ගමන් තමයි මුළු ලෝකයටම ආලෝකයක් ලබා දෙන්නේ. තමන්ගේම වැරදි වලින් තමන්ගේ අතීත කර්මයන්ගෙන් දැවෙන මිනිස්සෙක්ට පුළුවන් තමන් ලැබුවේ වේදනාත්මක අවබෝධයෙන්ම ලෝකයට ආලෝකයක් වෙන්න. එහෙම නැත්නම් ඇතුළේ තියෙන අඳුර පරදවල අනිත් මිනිස්සුගේ ජීවිතවලට අවබෝධය පාන පත්තු කරන්න. ආයිබෝවන් ඔයගොල්ලෝ අදත් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අදත් අපි කතා කරන්නේ අපේ සමාජයේ බොහෝ දෙනෙක් අතිශයම වැරදි විදියට වටහාගෙන ඉන්න. ඒ වගේම අපේ ජීවිතවල මූලික පදනම හැඩගස්සන උදව් වෙන අතිශය ගැඹුරු මාතෘකාවක් ගැන. ඒ තමයි කර්මය සහ සංසාරයේ යථාර්ථය. සමාජයක් විදියට අපි හැමදේම එකයාගේ කර්මය කියලා අත පියදාගෙන පුරුදු වෙලා ඉන්නවා. නමුත් යථාර්ථයට වඩා බොහෝසෙයින්ම ගැඹුරුයි, පියකරුයි, ඒ වගේම විද්‍යාත්මකයි. ඉතින් මම තේරුම් ගත්ත දේවල් එක්ක සහ මගේ අත්දැකීම් එක්ක මම මේ ඕගොල්ලන්ට කියලා දෙන දේ ඕගොල්ලෝ හොඳින් ධාරණය කරගත්තොත් මම හිතන ඕගොල්ලන්ගේ ජීවිත ධනාත්මක පැත්තකට ගලාගෙන යන්න එක හේතුවක් වෙයි කියලා. එහෙනම් අදත් අපි වෙනද වගේම මේ අපේ ගවේෂණය ආරම්භ කරමු. අපේ සමාජයේ බහුතරයක් කර්මය දකින්න හරියට අදෘශ්‍යමාන උසාවියකින් දෙන දඬුවමක් විදියට. කෙනෙක්ට කරදරයක් වුණාම, කෙනෙක් අසාධාරණයකට ලක් වුණාම සමාජය කියන්නේ පෙර කරපු කර්මයක් පළ දෙනවා කියලායි. නමුත් බුදුදහමට අනුව කර්මය කියන්නේ කිසිසේත්ම දඬුවමක් නෙවෙයි. ඒ ගුරුත්වාකර්ෂණය වගේම තවත් එක ස්වභාවික න්‍යාම ධර්මයක් පමණයි. බුදුරජාණන් වහන්සේ අතිශය පැහැදිලිව දේශනා කරා සියල්ල කර්මෙන් සිදුවේ කියන මතය සම්පූර්ණයෙන්ම වැරදි කියලා. ඒකට කියන්නේ පුබ්බේකත හේතුවාදය කියලා. අයින් වෙන්නේ මිනිසා අකර්මණ්‍ය වීම පමණයි. මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්න බලපාන ප්‍රධාන නීති පහක් තියෙනවා. ඒ පංච නියාම ධර්ම ලෙස හැඳින්වෙනවා. කර්මය කියන්නේ එම පද්ධතියේ එන එකම එක අංශුවක් පමණයි. ඒ නීති පහ ගැන අපි තවදුරටත් ගැඹුරින් තේරුම් ගමු. පළමු එන්න ලෙස අපිට උතු නියාම හඳුන්වන්න පුළුවන්. මේකෙන් කියවෙන්නේ අපේ භෞතික පරිසරය සහ රසායනික ක්‍රියාකාරීත්වයේ නීති පද්ධතිය ගැනයි. ග්‍රහලෝකවල ගමන් කිරීම, භූමිකම්පා, සුනාමි, නියඟ වගේ ස්වභාවික විපත්, ඒ වගේ උෂ්ණත්වය සහ සීතල පාලනය වෙන්නේ මෙන්න මේ කර්මය නිසා නෙවෙයි. මේ උතු නියාම කියන නියාම ධර්මය නිසායි. උදාහරණයක් විදියට ගමුකෝ, කෙනෙක් මහමග යද්දී කුණාටුවකට අහු වෙලා හරි ගහක් කඩන් වැටිලා හරි මිය ගියොත් ඒක හැමතිස්සෙම එයාගේ පෙර කර්මයක්ම නෙවෙයි. ඒක හුදේ භෞතික පරිසරයේ ස්වභාවික ක්‍රියාවලියකට අවාසනාවන්ත ලෙස මුහුණ දීම පමණක් වෙන්න පුළුවන්. දෙවැන්න හැඳින්වෙන්නේ බීජ නියාම ලෙසයි. මේ තමයි ජීව විද්‍යාත්මක සහ ජානමය නීති පද්ධතිය. අඹැටයකින් අඹ ගහම්ම හැදෙන්නේ, එහෙම නැත්නම් මව්පියන්ගෙන් පරම්පරාවෙන් එන ලෙඩ රෝග, රූප ස්වභාවයේ ශාරීරික ලක්ෂණ දරුවන්ට සම්ප්‍රේෂණය වෙන්නේ මෙන්න මේ බීජ නියාමය හරහායි. යම් කෙනෙක් උපතින්ම ජානමය රෝගයකින් පීඩා විඳිනවා නම් ඒ සම්පූර්ණයෙන්ම කර්මයට බාර දෙන්න බෑ. ඒ DNA සහ ජීව විද්‍යාවේ නියමයක්. තෙවැන්න විදියට අපිට හඳුන්වන්න පුළුවන් චිත්ත නියාම. මේක අතිශය ප්‍රබල නීතියක්. අපේ මනසේ ක්‍රියාකාරීත්වය, සිතුවිලි ඇතිවීම සහ නැතිවීම පාලනය වෙන්නේ මෙන්න මේ නීතියෙන්. මනසට පුළුවන් පෙර කර්මයන් පව අතික්‍රමණය කරන්න. කෙනෙක්ට ක්ෂණිකව ඇතිවෙන කෝපය, දැඩි කම්පනය, ප්‍රමෝදය, එම නැත්නම් මානසික විකෘති තා බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ මේ මානසික තරංග සහ චිත්ත නියාමයේ බලපෑමෙන් මිසක් කර්මයෙන් නෙවෙයි. සිව්වැන්න විදියට අපිට ගන්න පුළුවන් ධම්ම නියාම. මේක මුළුමත් විශ්වයේම ක්‍රියාත්මක වෙන ස්වභාව ධර්මයේ පොදු සිද්ධාන්තයක්. ගුරුත්වාකර්ෂණය, කාලය ගතවීම, ගොඩනැගෙන සෑම දෙයක්ම විනාශ වී යාම, ඒවත් අනිත්‍ය කියන විශ්වීය යථාර්ථය මේ යටතට අයිති. ඉතින් ඒක නිසා ඒකත් කිසිම කෙනෙක්ගේ කර්මයක් හෝ දිවියෙක්ගේ පාලනය මත රඳා පවතින්නේ නැහැ. සහ පස්වැන්න තමයි කම්ම නියාම. මේක තමයි ඔය පංච නියාම ධර්ම වලින් එක නීතියක් පමණක් වෙන මේ අපි කතා කරන කර්මය කියන්නේ. එන චේතනාව මුල් කරගෙන ඔයා දැනුවත්ව කරන කුසල් සහ අකුසල් වලට අදාළව විශ්වයට ලබා දෙන ස්වභාවික ප්‍රතික්‍රියාව. පොඩ්ඩකට මේම හිතන්නකෝ, කෙනෙක් තව කෙනෙක්ව බලාත්කාරයෙන් ගින්නකට තල්ලු කරනවා. ඔහුගේ ගින්නෙන් පිලිස්සෙන්නේ ඔහු කරපු පෙර කර්මයක් නිසා වෙන්නම අවශ්‍ය නැහැ. ඒව තල්ලු කරපු පුද්ගලයාගේ ක්ෂණික මානසික විකෘතියක්, එහෙම නැත්නම් චිත්ත නියාමය නිසා වෙන්නත් පුළුවන්. හැබැයි ගින්නෙන් පිලිස්සීම කියන ප්‍රතිඵලය උට භුක්ති විඳින්නම වෙනවා. ඒක උතු නියාමයක්. ඒ නිසා සමාජයේ සිද්ධ වෙන අසාධාරණකම්, කම්පනයන්, ළමා කාලේ සිද්ධ වෙන අඩත්තේට්ටම් අනිවාර්යයෙන්ම කර්ම විපාකයක්ම නෙවෙයි. ඒක නිසා ඒ වගේම පීඩා විඳින මිනිස්සුන්ට මේක වගේ කර්මය කියලා සමාජයක් විදියට අපිට අතපිය දාගන්න කිසිසේත්ම බෑ. එහෙනම් කර්මය කියන්නේ මේ සියල්ලම නෙවෙයි නම් කොහොමද මේ අනවරත සංසාරේ ගලාගෙන යන්නේ? කර්මය කියන්නේ උඩට දැම්මම පල්ලයට වැටෙන බෝලයක නීතියක් නම් ඒ බෝලේ උඩට විසි කරන එන්ජිම මොකද්ද? බුදුදාමට අනුව මේ විඥානයේ මේයුම් පද්ධතිය දාවන වෙන්නේ ප්‍රධාන බලවේග දෙකකින්. ඒ තමයි අවිද්‍යාව සහ තෘෂ්ණාව.
අපි ලෝකේ යථාර්ථය දකින්නේ නැහැ. ඒ නිසා අපි හැඟීම් වලට පුද්ගලයන්ට දේවල් වලට දැඩිව ඇලෙනවා. මේ ඇලීම සහ ගැටීම නිසා අපි අලුතෙන් කර්ම රැස් කරගන්නවා. මේක හරියට නැවත නැවත ක්‍රියාත්මක වෙන මෘදුකාංගයක් වගේ. මේ මෘදුකාංගය ඇතුලේ කර්මය කියන්නේ එක නීතියක් පමණයි. හරි මේක අපිට තවදුරටත් ගැඹුරට ගවේෂණය කරන්න නම් මේ සංසාරයේ බියකරුම ස්වභාවය තේරුම් ගන්න අපේ ස්වභාව ධර්මයේ තියෙන කෝරතම නමුත් තාර්කිකම සිදුවීම දිහා අපි පොඩ්ඩක් බලමු. මේක මගේ පෞද්ගලික මානසික අරගලයක ප්‍රතිඵලයක් විදියට ගොඩනගපු සංකල්පයක් මිසක් කොහෙන්වත් උපටවා ගත්ත දෙයක් නෙවෙයි. ඒක නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වගේ අඩුපාඩු තිබ්බොත් මට කෙලින්ම කමෙන්ට් වලින් පහදලා දෙන්න අමතක කරන්න එපා. අපි මේම හිතමු. සිංහේ කාවෙක්ව දඩයම් කරගෙන කනවා. මෙතනදී සිංහයාට අකුසල කර්මයක් රැස් වෙනවද? පිළිතුර ඔව්. නමුත් ඒ මිනිහයෙක්ගේ දැනුවත්ව කරන සත්ව ඝාතනයකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. කර්මය මනින්නේ ක්‍රියාවෙන් නෙවෙයි චේතනාවෙන්. මිනිහෙක් සතෙක්ව මරන්නේ වෛරයෙන්, ද්වේෂයෙන් නැත්නම් විනෝදයට වෙන්න පුළුවන්. ඒ අකුසල ඊටමත් බලවත්. නමුත් සිංහයා හාවව මරන්නේ තමන්ගේ කුසගින්න නිබා ගන්න තියෙන සහජ ඉව නිසායි. සිංහයා ජීවත් වෙන්නේ මෝහයෙන්. ඒ කියන්නේ නොදැනුවත්කමෙන්. ඒ නිසා ඒ අකුසලයේ බරපතලකම ඊටමත් අඩුයි. නමුත් ඛේදවාචකයේ තියෙන්නේ එතනම නෙවෙයි. තිරිසන් ලෝකේ අපායක් විදිහට සලකන්නේ උන් ගින්නෙන් පිච්චෙන නිසා නෙවෙයි. උන්ට යාපද්දයක් කරලා කුසලයක් රැස් කරගන්න තියෙන අවස්ථාව අතිශයම ශූන්‍ය නිසායි. සිංහයාට ජීවත් වෙන්න නම් දිගින් දිගටම සතුන් මරන්න සිද්ධ වෙනවා. එතකොට කොහොමද මේ වගේ සත්වයෙක් නැවත මිනිහෙක් වෙන්නේ? ඒකට උත්තරේ තමයි මේ සත්වයෙක් කියන්නේ එක භවයක් විතරයි කියන එක. අතීතයේ කෝටි ප්‍රකෝටි ගන්න භවවල ගමන් කරපු විඥාන ධාරාවක ප්‍රතිඵලයක් තමයි මේ සිංහය කියන්නේ. ඒ අතීතයේ කරපු බලවත් කුසල් අර සිංහයාගේ මනසේ තාම ගැඹුරේ නිද්‍රාශීලීව තියෙනවා. ඉතින් සිංහයාගේ තිරිසන් කර්ම ශක්තිය ගෙවි අවසන් වුණාට පස්සේ මරණාසන්න මොහොතේදී අර සැඟවිලා තිබුණු අතීත කුසලයක් ඉස්මතු වෙන්න සම්භාවිතාවයක් තියෙනවා. ඒක නිකන් හරියට අර බුදුන් කිව්වා වගේ මූතේ පාවෙන වියගහක සිදුරකින් අවුරුදු 100කට වතාවක් උඩට එන කන කැස් බෑවේ කහම්බෙන් තමන්ගේ ඔළුව දානවා වගේ අතිශය දුර්වල ආශ්චර්යමත් සිදුවීමක්. දැන් මම අර ගොඩනැගුවා කිව්ව සංකල්පයට එමින් අපි ඇවිල්ලා තියෙනවා. මේක තමයි මට දැනෙන විදියට විශ්වයේ තියෙන ලොකුම විරුද්ධභාසය. මේකට අපි God vs Animal එහෙම නැත්නම් දෙවියෝ vs තිරිසන් සතා කියලා දැන්ට නමක් දාගමු. ඉතින් මට තේරුණ දේ තමයි සතෙක් දෙවියෙක් වීමේ සම්භාවිතාවය අතිශයම දුර්ලභයි. නමුත් ඔය දන්නවද දෙවියෙක් සතෙක් වීමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි කියලා? ඒ වගේ මෙතනදි මම මතක් කරන්න ඕනේ මේ මෙතන දෙවියෝ කියලා මම හඳුන්වන්නේ කිසිම ආගමක ඉන්න අර අපේ සංකල්පනාත්මක දෙවියෝ ගැනවත් එහෙම නැත්නම් මේ බලාකුළු අතර ඉන්න මිනිස්සුયો වගේ රූප තියෙන දෙවිගොල්ලෝ ගැනවත් නෙවෙයි. මම මෙතනදී අදහස් කරන්නේ මිනිස්සුන්ට වඩා මනසින් සහ තාක්ෂණයෙන් උසස් යම්කිසි ජීවීන් කොට්ටාසයක් ගැන. ඉතින් මේ දිව්‍ය ලෝකවල තියෙන අධික සැප සම්පත් නිසා දෙවිවරුන් ඒ සැපයට මුසපත් වෙනවා. ඔවුන්ට කුසල් කරන්න අමතක වෙනවා. ඔවුන්ගේ පින හරියට බැංකුවක තියෙන සල්ලි වගේ. වියදම් කරනවා විතරයි අලුතෙන් තැන්පත් කරන්නේ නැහැ. ඒ කුසල් ශක්තිය අවසන් වුවාම ඔවුන්ගේ අතීත සංසාරයේ සැඟවිලා තිබුණු අකුසලයක් ඉස්මතු වෙලා ඊළඟ මොහොතේ දෙවියෝ තිරිසනෙක් වෙලා ඉපදෙන්න සම්භාවිතාවය ඉතාමත් වැඩි. එහෙනම් මේ සංසාරයේ මුලින්ම හිටියේ දෙවියෙක්ද සතෙක්ද? බුදුදහම මේ රේකීය චින්තනය සම්පූර්ණයෙන්ම කඩා දමනවා. සසරට ආරම්භයක් නැහැ. කැරකෙන රෝදයක මුලක් හොයාගන්න බැහැ වගේ මේක හුදෙක් කර්ම ශක්තියට අනුව ඉහළ පාල යන අවස්ථාවන් වෙනස් වීමක් පමණයි. කවදාව නොනවතින චක්‍රයක් විදියටයි මේක හැඳින්වෙන්නේ. මේ කාරණය ගැන ගැඹුරින් හිතනකොට සාමාන්‍ය මනුෂ්‍ය මනසකට මේක දරා ගන්න ඇත්තටම අමාරුයි. ඒක ස්වභාවිකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝකයේ තියෙන සාමාන්‍ය මනසකින් හිතලා නිම කරන්න බැරි. ඒව නැත්නම් අර හිතන්න ගියොත් ඔමතු භාවයට පත් වෙන පිස්සු හැදෙන කරුණු හතරක් තියෙනවා කියලා. මේවා අචින්ත විෂයන් ලෙස හැඳින්වෙන්නේ. මේ ප්‍රධාන දෙකක් තමයි මේ කම්ම විෂය සහ ලෝක විෂය. සෑම සත්වයකටම කර්මය ක්‍රියාත්මක වෙන සංකීර්ණ ජාලයක් කොහොමද වැඩ කරන්න කියන එක සහ මේ අනන්තවත් වූ ලෝක ධාතුවේ ආරම්භය සහ කෙලවර කොතනද කියන එක අපේ මේ කුඩා මොළයට ග්‍රහණය කරගන්න කිසිසේත්ම බැහැ. සාමාන්‍ය මිනිස්සෙගේ මනස නිර්මාණය වෙලා තියෙන්නේ අවුරුදු 80ක පමණ කෙටි කාල රාමුවක් ඇතුලේ වැඩ කරන්න විතරයි. අනන්තය තේරුම් ගන්න තරම් අපේ මනසට තාම හැකියාවක් නැහැ. මේ ඔක්කොම බැලුවම එහෙනම් අපිට ඉතුරු වෙලා තියෙන එකම විකල්පය මොකද්ද? මේ දෙවන්ත බියකරු සංසාරය තියා බලලා බය වෙලා ධෛර්යමත් වෙලා ජීවිතය අත්හරින එකද? නැහැ. මේකට බුදුන් වහන්සේ අපිට දුන්නේ අතිශය ප්‍රායෝගික ශ්‍රේෂ්ඨතම මනෝවිද්‍යාත්මක විසඳුමක්. සාගරයකින් එගොඩ වෙන්න අවශ්‍ය කෙනෙක්ට සාගරයක ගැඹුරු කොපමණ දෙයි සතුන් කී දෙනෙක් ඉන්නවද කියන එක මනින්න අවශ්‍යතාවයක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ සාගරයෙන් එගොඩ වෙන්න පුළුවන් පාරුවක් හදාගන්න එක විතරයි. ඔයාගේ අතීතයේ කොච්චර වැරදි කරලා තිබුණත් ඔයා අතින් කොච්චර අකුසල් සිද්ධ වෙලා තිබුණත් ඒ අතීතය ගැන පසුතැවෙමින් අද දවස විනාශ කරගන්න කිසිසේත්ම අවශ්‍ය නැහැ.
සංසාරය ගැන කම්පාවෙන් අවශ්‍ය නෑ. ඔයාලට පාලනය කරන්න පුළුවන් එකම දේ එකම අවකාශය තියෙන්නේ මේ මොහොතේ පමණයි. අතීතය කියන්නේ මතකයක්, අනාගතය කියන්නේ හිතලුවක්. වගේ සැබෑ අනන්‍යතාවයේ ජීවත් වෙන්නේ මේ අකුසල් සහ අකුසල් අතර දෝලණය වෙන ගම මේ ගත වෙන ශූද්‍ර තප්පරය තුළ විතරයි. මේ මොහොතේ මනසේ ඇතිවෙන චේතනා පිරිසිදු කරගන්න අවබෝධයෙන් යුතුව යහපතේ යෙදෙන්න ඔයා ඉරක් වගේ දැවුණු කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් දැවුණු අද්දකින් බලෙන් ලෝකයට ආලෝකයක් වෙන්නත් ඔයාට පුළුවන්. කර්මය කියන්නේ නිදාසට කවුණක් නෙවෙයි, ඒක අවබෝධ කරගෙන වෙනස් කරන්න ඕන යථාර්ථයක්. මෙන්න මේ ගැඹුරු සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කිරීමෙන් අද සිට ඔයාගේ ජීවිතේ ඊළඟ පියවර වඩාත් යහපත් එකක් වේවි කියලා මම විශ්වාස කරනවා. මගේ channel එක subscribe කරන්න, ඒ වගේ මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න කියලා මතක් කරන ගමන් තවත් මේ වගේ ගැඹුරු ජීවිතේ වෙනස් කරන මාතෘකාවකින් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඕගොල්ලෝ ප්‍රඥාවන්තව, ධෛර්යවන්තව නැගී සිටින්න කියලා මම ඕගොල්ලන්ට සුබ පතනවා.